Assalamualaikum. මම අද කලිය එදා වෙන විදියකට නේද හැදුවේ. අද වෙන තවත් වෙනසකට හදනවා කලිය. මේ වගේ තමයි. මේ ටෙම්පරාදුවට දාලා තියෙන්නේ තෙල් දාලා තියෙනවා. මේකට තක්කාලි, ලුණු, සුදු ලුණු කපලා දාලා තියෙන්නේ. අවු මිරිස් මේ වගේ දෙකට පළල වගේ දාන්න. ඊළඟට කුරුඳු පොතු දාන්න එනසල් තරම්බ දාන්න එපා. දැන් චුට්ටක් ලුණු බෙදුනට පස්සේ අල කපලා තියෙනවා. අල කෑලි අල වම්බටු ඒ වම්බටු කපලා තියෙන ඒ විදිහට තමයි අල කෑලි. හැබැයි බැදලා නැනේ. මෙතන තියෙනවා පීකුඩු. මේ තියෙන පීකුඩු කියන්නේ හරක් මස් පීකුඩු තමයි අරන් තියෙන්නේ. කුකුල් මස් පීකුඩු නෙමෙයි. හරක් මස් පීකුඩු අරන් තියෙන්නේ. ඕනේ නම් අපිට කුකුල් මස් පීකුඩු දා ගන්න පුළුවන්. දැන් අපි ලුණු චුට්ටක්. මේ ලුණු චුට්ටක් දාන්නේ කියන්නේ වම්බටු බැදලා තියෙන්නේ. ඒකට කහ ලුණු දාලා මේ ආලු කෙසලුත් බැදගෙන තියෙන්නේ. ඒකට කහ ලුණු දාලා තමයි. මේ ලුණු බලලා චුට්ටක් දාගන්න. මිරිස් කුඩු චුට්ටක්. තක්කාලිත් දාගන්න. තක්කාලිත් දාන්න ඕනේ. මිරිස් කුඩු ගොඩක් දාන්න. චුට්ටක් විතර. 3-5 කුඩු. බැදපු නෙමෙයි අමු 3-5 කුඩු දාන්න. මම කියවනේ අර සූදුරු කොත්තමල්ලි මාගාව තියෙන්නේ කෑලි වගේ අඹරපු චුට්ටක් දාන්න. මේ ඔයාලට ඕනේ නම් මේ වගේ මේ උඹලා කඩ මේ විදිහට ලොකු කෑලි වගේ නේ ලොකු කෑලි මේ වගේ මේකට දාන්න පුළුවන්. මම අද මේ පීකුඩු දාපු හින්දා උඹලා කඩ දාන්නේ නැහැ. උඹලා කඩ දා ගන්න පුළුවන්. කුකුල් මස් කෑලි මේ විදිහට දැන් මේ අලු කෙසෙල් වගේ කපලා කුකුල් මස් කෑලි ඒවත් බෙදලා දා ගන්න පුළුවන්. දැන් අපි මේකට දිය කිරි දා ගන්නවා. ඒ කියන්නේ අල පීකුඩු චුට්ටක් තැම්බෙන්න ඕනේ. ඒක හින්දා අපි දිය කිරි. ගොඩාක් වතුර වගේ දිය කිරි දාගන්න එපා. එහෙම දැම්මම නිකන් වතුර රසක් එන්නේ. දැන් අර මං කිව්වනේ දිය කිරි දාලා තියෙන්නේ. දැන් ඒක දැන් දිය කිරි ටික දැන් හිඳිලා තියෙන්නේ. අල තැම්බිලා පීකුඩු තැම්බිලා. ඉස්සෙල්ලාම අපි දාගන්නේ අලු කෙසෙල්. දැන් අපි මිටි කිරි දාගන්න ඕනේ. මිටි කිරි. මිටි කිරි චුට්ටක් වැඩිපුර දාගන්න. මේක උරා ගන්නවා. මේ මොනවාද මේ වම්බටු අලු කෙසෙල් අර බෙදලා දැම්මට මිටි කිරි ටක් ගාලා උරා ගන්නවා. ඒක හින්දා චුට්ටක් අපි මිටි කිරි දාද්දි වැඩිපුර දාගන්න ඕනේ. මේ සුවඳ කුඩු. ඒ තියෙන අර පැකට් මේ වගේ දැන් අපි ගාව තියනවා කිව්ව නේද? ඔයාලට ඕන අපිට කෝල් කරලා අහන්න. අන්න ඒක තමයි මේකට දාලා තියෙන්නේ. ඒකෙන් චුට්ටක් දාන්න ඕනේ. මේ කලිය එකට. එතකොට තමයි රසයි සුවඳ දෙකම තියෙන්නේ. සුවඳ කුඩු දාන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි සුවඳ කුඩු හදාගෙන තියෙන්නේ හැම ගෙදරකම වගේ. සුවඳ කුඩු තියෙනවා නැත්නම් අපි ඒ වෙලාවටම බෙදලා දා ගන්නවා. අපි දවසකට ඔයාලට සුවඳ කුඩු දැන් ළඟදී හදනවා. එතකොට ඔයාලට පෙන්නන්නම් කොහොමද හදන්නේ කියලා. සුවඳ කුඩු. ඔයාලා කොහොම හරි හදා ගන්න. ගෙවල් වල ඒක තියෙන්න ඕනේ. මේ අල දැන් අල එහෙම කිරට උයනවනම් මේ වගේ මිටි කිරි දැම්මට පස්සේ අල කිරි ඒකටත් දාන්න ඕනේ. සුවඳ කුඩු. ඒකට දාන්න ඕනේ ග්‍රීන් පීස් කරියට දාන්න ඕනේ කලිය කරියට දාන්න ඕනේ සුවඳ කුඩු මොනවා වුණත් කොස්සෝ දෙල් මඤ්ඤක්ක මොනවා වුණත් සුවඳ කුඩු දාන්න ඕනේ. ඒ කියන්නේ සමහර එළවලු වලට දාන්නේ මේ බෝන්චි කැරට් ගෝවා යදී ඒවට දාන්නේ මේ වගේ මේ එළවලු යදී අපි දානවා. දැන් හරි මං කියවනේ කිරි චුට්ටක් දාලා උතුරනකොට මේක ඔෆ් කරන්න ලිප.
ඒ කියන්නේ ඒවා මේ අර අලු කෙසෙල් බෙදපුවා වම්බට බෙදපුවා ටංගාල උරා ගන්නවා. මේ විදිහට මේ පොඩි මේ පිරි මේ විදිහට තියෙද්දි තමයි ලිපෝක් කරන්න ඕනේ. මේකේ චුට්ටක් අර පාට වෙනස් වුණා. මේ කියන්නේ අර පීකුදු දැම්මහම පාට වෙනස් වෙනවා. උයලා තියෙන්නේ මම මස් උයලා උයලා පෙන්නන ඔයාලට. අද හරක් මස් උයලා තියෙන්නේ මේ හරක් මස්. මේකට අල දාලා උයන්න පුළුවන් හරක් මස්. හොඳට හොදලා අර මස් කටුත් තියෙනවා නම් හොඳයි. ඊළඟට ටෙම්පරාදුවට ඉඟුරු සුදු ලුණු කුරුඳු පොතු එනසල් කරාඹු ඒව චුට්ටක් හොඳට තලලා ලුණු චුට්ටක් වැඩිපුර මේ අනිත් එක තෙල් චුට්ටක් වැඩිපුර දාගන්න. තෙල් තමයි දාන්න ඕනේ. අනේ වෙන මොකුත් දාන්න එපා. පොල් තෙල් හොඳයි. ඊළඟ උළුහල් චුට්ටක් කැමති නම් දාන්න නැත්තම් දාන්න එපා. ඊට ටෙම්පරාදු වුණාට පස්සේ මේ මස් ටික දාන්න. මස් සෝදාගත්ත මස් ටික දාන්න. ඒකට ලුණු කුඩු චුට්ටක් දාන්න. කහ ගම්මිරිස් දාලා චුට්ටක් හොඳට අර තෙලේ ටෙම්පරාදුවක් වගේ ආවට පස්සේ වතුර දාන්න. වතුර චුට්ටක් අර මස් තැම්මෙන ගානට වතුර දාන්න. ඊළඟට ඒ වතුර හොඳට චුට්ටක් බාගෙට අඩු වුණාට පස්සේ ඒකට දාන්න මිරිස් කුඩු. මිරිස් කුඩු නිකන් බෙදපුව නෙමෙයි අමු මිරිස් කුඩු 3-5 කුඩු දාන්න අමුව බෙදපුව දාන්න එපා. ඒකත් දාලා උයා ගන්න. ඒක චුට්ටක් හිඳුනට පස්සේ තමයි මිටි කෙරි වලට සූදුරු කුඩු ගම්මිරිස් කුඩු දාලා තක්කාලිත් මිටි කිරි වලටම දාන්න. හොඳට පොඩියට කපලා මිටි කිරි වලටම තක්කාලිත් දාන්න. මිටි කිරිත් දාලා චුට්ටක් හොඳට මිටි කිරිත් හොඳට දාලා මේක උයාගෙන හොඳට හිඳෙන්න තියන්න මේ හොද්ද. ඊට ඒ අර තක්කාලි මිටි කිරි වලට දාලා දැම්මම තමයි අර රස එන්නේ. හොද්ද චුට්ටක් උකු වෙන්න ඕනේ. උයා ගන්න. උකු වුණාට පස්සේ හරි ඔක්කොම හරි. ඊට පස්සේ අපි ඒක ලිප් ඔෆ් කරලා තියාගන්න. ඕකේ. අස්ලාම අලයිකුම්.